ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද ගෙනත් තියෙන්නේ Dying Light එකේ The Beast කියන game එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක මට මතක විදිහට Dying Light 1 2 එකක් ආවා. ඔව් මේ එකත් එක්ක කොහොමද මේ සෑහෙන්න ළඟදී ආවේ මේ game එක නම්. මේ play කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් zombie lover කෙනෙක් නම් මොකද Days Gone මම මචං මෙච්චර කල් play කරපු සුපිරිම game එක Days Gone මට නම් story line එක කියන්නේ perfect story line එක. ඒ කියන්නේ අර zombie story line එකට එහා ගිය අර typical story line එක නැතුව මේ තිබ්බ game එකක් තමයි Days Gone කියලා කියන්නේ. මම හිතනවා මේකත් ඒ වගේම ආතල් එකක් වෙයි කියලා. හරි ඔක්කොම තියෙන විදිහට තියෙනවා. ඕකේ. අපි යන් ඉස්සරහට. මේක පොඩ්ඩක් මේ emotion නම් වැඩි වගේ. sensitive එක වැඩි වගේ මේ mouse එකේ. මම මේක story line එකත් මුකුත් දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. මොකද මේ හරියට ඔයාලට දෙන්න ඕන නිසා තාම වීඩියෝ එකක් කරන්න බැරි වුණා මිතුරනේ. කැම් එකක් නැහැ. අඩේ මේකේ සෑහෙන්න මේ sensitive වැඩිනේ මේක. difficult level එක අපි බලමු. brutal එපාම ඔයකට යන්න බෑ. අපි සාමාන්‍ය විදිහට play කරගෙන යන්න. හොඳ නිකන් positive vibe එකක් එන නිකන් අමුතු vibe එකක්. මේ ටිකේම ගැහුවේ දැන් මේ dark vibe එක පැත්තට බර games දැන් කලින් දකින්න ඇති Lies of P එක ගැහුවේ. ඒවත් එක්ක ඉතින් මේක චුට්ටක් වෙනස් පැත්තක් වෙයි කියලා හිතනවා. My name is Kyle Crane, and I'm dying. Oh shit. How the hell did I get here? අමුතුම story line එක පටන් ගන්න 2014, a virus was devastating the city of Haran in Turkey, turning people into undead monsters. Wanting to help, I joined an organization called the GRE that claimed they could stop the spread and save the world. They lied. 99% of the global population was wiped out. Those left fought to survive every day, but infected known as volatiles owned the night. They were fast, relentless, and damn near impossible to kill. Miraculously, some of us discovered we had a form of immunity to the virus, but our fate was worse than the infected. We were hunted, captured, and subjected to brutal experiments. I've survived 13 years of this torture. Oh shit. But I can't take it anymore. guys ඉස්තරේ මොකද්ද කියලා. කොහොමද I'm at වෙන්නේ peace කියලා. with dying. මේ කතාව කයිල් වටා ගෙතිච්ච කතාවක්. But I swear, if I had the chance to do just one thing, I would kill the bastard who's behind all this. අර චූටි ටිපිකල් ගතිය චුට්ටක් එනවද ඌ කියලාත් හිතෙනවා මේ බලමු. Vitals stable. Synaptic test on. මම මේකේ මේ සීන් එක නවතුනාට පස්සේ කතාව කියන්නම් guys. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඔයාලට තේරුනේ නැත්තම්. අම්මට සරි. අඩෝ මූ බේරෙයි වගේ නේ මෙතන. ඉතින් guys මම මෙහෙම කතාව කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේ කයිල් කියලා කියන්නේ මේ පොර සටන් කරලා තියෙන වෛරස් එකට විරුද්ධව ඒ වුණාට මේ සයන්ටිස්ට්ලා සෙට් එකක් අල්ලගෙන තියෙනවා. මොකද මේ මුටාර වෛරස් එකට විරුද්ධව සටන් කරන්න පුළුවන් ජාන මොනවාද කියලා ජාන නේද? ඒ ජාන හරි මොන හරි තියෙන නිසා. එතකොට දැන් ඌට ඕන මේක වෙනස් කරන්න මේ தත්ත්වය. කොහොම හරි වෙනස් කරලා මෙතනින් බේරිලා යන්න ඕන. මේ කරන ගොන් ආතල් ටික නවත්ත ගන්න ඕන. ඒ කියන්නේ උට සටන් කරාට වඩා මේ දුකක් මේ දැන් මේ සයන්ටිස්ට්ලා දෙන එක්ස්පෙරිමන්ට් වලට. ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් කරන ඉවරයක් නැහැ. මූ දැන් මෙතනින් පැන ගන්න තමයි ට්‍රයි එකක් දෙන්නේ. Yes. You want them out? It will be dangerous.
If he finds out. Yes, I'm in. ඌ මැරෙන ගමන් ඉන්නේ. දැන් තාම හරියට අපිට ස්ටෝරි ලයින් එක මොකද්ද මේ වෙන්නේ කියලා සීන් එකක් නේද. දැන් කයිල්ටෝන කොහොමද මෙතනින් ගැලවිලා ගිහිල්ලා ගේමක් ගහන්න. වෛරස් එක කියලා කියන්නේ සොම්බිලත් ඉන්නවා. මු කලින් ඒකට විරුද්ධව සටන් කරපු පොරක්. ඊට පස්සේ සයන්ටිස්ට්ලා හොයාගෙන තියෙනවා මුට මේකට විරුද්ධව ඒ කියන්නේ මේ වෛරස් එකට විරුද්ධව සටන් කරන්න තියෙනවා කියලා. ඇඟේ මොනවාද ඒකට කියන්නේ මන් දන්නේ නැහැ මචං වචනේ ඒකට කියනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය හරි ප්‍රතිශක්තිකරණේ තියනවා කියලා. ඒක නිසා සයන්ටිස්ට්ලා මුගෙන් එක්ස්පෙරිමන්ට් කරනවා එක එක જાතියේ. ඉතින් කතන්දර දන්නේ නැද්ද? මුට ඕන මේක පිටිපස්සින් ඔක්කොටම කෙලවලා දාලා මරලම දාන්න. මුට දෙන මේ වදේ දරා ගන්න බැරුව. මූ හොයන්නේ chance එකක්. දෙන්න දෙවියනි මට එකවරම මම ඉල්ලන්නේ මේ වැරදි නවත්ත ගන්න ක්‍රමයක්. වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒ මං කිය බ්‍රීසිගේ ෆ්‍රී ස්ටයිල් රැප් එකේ කැලලක් ආ. Rise and shine, Crane. How are you feeling? Not quite like yourself? Not surprising after what we've put you through. Though I must say, you've proven quite resilient. Too resilient. Stubborn. Rebellious. Which is why I'm writing you off. I found a new test subject, someone very promising. අම්මට මූ නිදහස් කරන්න යන්නේ. He's already more compliant and obedient than you ever were. I'm gonna kill you. ෂුවර් එකට මචං මේක ස්ටෝරි ලයින්ස් දෙකක් යනවා. එකක් තමයි මේ මූ සොම්බිලාට විරුද්ධව ඒක නතනින් සර්වයිව් වෙන්න ගේමක් යයි. මේන් ස්ටෝරි ලයින් එක එතකොට මේකේ හැටියට මේ මෙන්න මුට විරුද්ධව දැන් පෙන්න නොකට විරුද්ධව තමයි ඒ කියන්නේ මූන් සෙට් එකම මරණ සීන් එකක් තමයි තියෙන්නේ. I'm gonna fucking kill you. Not in this lifetime. ආ Initiate the procedure. Notify me of any developments. Understood, sir. ආතල්ලයක් ගන්න පුළුවන් ගේම් එකයි සුපිරි ආතල්ලයක් සෙට් වෙයි කියලා හිතනවා. බලමු. තාම මොකුත් අපිට කියන්න බෑනේ. මේ පොඩ්ඩක් මේ මොනවද මේ ෆිල්ම් එකක් වගේ දිගට ගියා චුට්ටක්. අපිට තාම ගේම් එක ගහන්න දුන්නේ නැහැ. Now, inject the serum. මම දැන් මේ බලාගෙන කොයි වෙලද ඌ පැනගන්නේ කියලා. අලුත් ටෙස්ට් සබ්ජෙක්ට් එකක් හම්බෙලා. හරිද ගයිස් මේ සයන්ටිස්ට්ලාට ඒක නිසා දැන් මූව නිදහස් කරනවා කියලා තමයි කිව්වේ. Hold him still. Inject him quickly. අඩෝ ආච්චිට හාල් කරන්න තියෙන දුවපන් රත්තරනේ දුවපන් දුවන්න දෙයිනේ. මෙතන දැන් තමයි පටන් ගන්න escape plan එකක් තියෙන මං හිතන්නේ මුලින්ම වඩ යකෝ ගේම් එක ගහන්න දීපල්ලකෝ. රේඩියෝ එකෙන් සද්දයක් එනවා මෙයාට. What the hell? මෙයා මැරෙන්නෙත් නෑ යා. අඩෝ කොටම කෙලවලා. හරි ගයිස්. ගේම් එකට ආව. මූට තාම සඳ බොද වෙලා තියෙන්නේ. POV සිහිය නෑ ගයිස්. I've got the radio. Who is this? My name's Olivia. I'm going to get you out of there. But you need to go. Now. While they're still distracted by that monster that broke free. අඩෝ මේ ටෙස්ට් සබ්ජෙක්ට් එක විනාප එක Don't මේ worry about that. ඌ මිනිස්සෙක් නෙමෙයි නේද එතකොට. Go. එල්ල කිරි. දැන්වත් දුවපන්. උට නැගිට ගන්නත් බැරි සීන් එකක් තියෙනවා. මේ එන්වයරන්මන්ට් එක හරි සුපිරියයි. කියන්නේ මේ පට්ටම සීන් එකක් තියෙන අවුලක්ම නැහැ. Rise and shine. Blocked. But I found another way. කියපන් මට මේ කියන විදිහට තමයි යන්නේ. There's a ventilation duct on the other side of the room. Behind the bed. Behind the bed. හරි. ඇඳ පිටිපස්සේ තියෙනවා මචං මේ මොකක්ද ඒකට කියන්නේ නලයක්ද මොකක්ද මගුල. ඊ මුට යන්නත් බෑ ඉක්මනට. නැගිටින්නත් බෑනේ. The ventilation to the next room. And from there to the hallway. තාම ස්ලෝ යෑමක් තියෙන්නේ. මේකෙත් අර ඇක්ටිව් මට මතකයි මේ ඩයින් ලයිට් වල නම් සාමාන්‍ය ඇක්ටිව් සොම්බීස්ලා ඉන්නවා. හොඳයි ඇක්ෂන් කී එකක් තියෙනවා. රයිට්. අපි යනවා දිගටම. සද්දේ. අපිට මෙතන බලාගෙන අම්මට තේරෙනවද මේ අයියෝ ෂොට් එක දීලා ඔක්කොටම.
Keep moving. අම්මා මොකෙක් හරි එක හාල් පාරුවෙක් තමයි ඉන්නේ මෙතන මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නේ. එලකිරි ඔතව යන්නේ. අඩෝ මුණකිට්ටා නයිස්. අපි යාන්තම්. තාපෝ. අපිට ගහන්න කරන්න දෙයක් මොකුත් නැහැ තාම. යන්නම තමයි තියෙන්නේ. The recovery room. The doors. They should be open. What the hell happened here? මන් දන්නෙත් නෑ ඔය මොනවා වුණාද කියලා. මටත් අහන්න තියෙන එකම තමයි. A subject got loose and went on a rampage. Just ඒ නිකමට හිතනවා මුළු මේ ලැබ් එකකටම ෂොට් එක දෙන්න තරම් කොහොම රැම්පේජ් එකක් තියෙන්නද කියලා තරහක් මේ ආවේගයක් තියෙන්නද කියලා. අතෝ මම කොහෙටද යන්න ඕනේ? Get out of the lab. Right? It's a storage room. On the shelf, you'll see some adrenaline. Inject yourself. Adrenaline, adrenaline. මච්චා. සිලින්ඩර් සීන් එකක් තියෙන ගයිස් මේකෙත්. ගහගෙන. ලැකිරි. දැන් මුට නැගිට ගන්න පුළුවන්. එල. ඔන්න දැන් ඇඩ්‍රිනලින් වැඩ කරන ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්න තියෙන්නේ. අපිට දුවන්න තියෙන්නේ. අපට කුණු හරප වැඩි මේකේ. මේවා දාන්න දෙනවා. පොඩි ළමයි මේවා බලන්න එපා. මේ පොඩි ළමයිට සුසු ගේම් එකක් නෙමෙයි. යකෝ මෙච්චර කලබ ගෑනියක් වෙලා තියෙන සමු ටී-ෂර්ට් උත් ඇඳලා ඉන්නවනේ. හරි. What now? Now you need to get back to the main corridor. Okay. මේන් කොරිඩෝ එකට දුවන්න බෑ තාම දුවන්න බෑ. අඩෝ මේක ඇක්ෂන් බටන් එක මේ F එක. The doors aren't opening. Hold on. කික් එක තියෙනවා තාම අම්මනේ. Try them now. එල අපි දුවනවා. අඩේ දුවන්න බෑ. ඊ කිකින්න. වරෙන් දෙන්න. අපිට ස්ටැමිනක් තියනවානේ අම්මන සී. ඒ මූ නවතින්නේ නැහැ මූ වෙනවා. අයියෝ. මියහමි. ඒ මගේ ඇඩ්‍රිනලින් නේද වැඩ කරන අම්මට සිරි. ඒ දුයිල්ල දුවමුද ගහමුද? ඒකෙන් මේ ඩිස්කට් වෙනවා මචං. අපිට බලන්න UV ලයිට් එක මෙහෙම ගහලා මෝ ඩිස්කට් කරන්න. වැටිය. එන්න පොඩා. වාට දෙන්නම් අද. නැගිට්ටද ආය. ඒ මු මැරෙනවනේ හැබැයි. ඒක හොඳයි. බත්තාරෙන් දෙන්න. කිදුසාඳින් මලක සුවඳ දිගේ. හරි. මේ චුට්ටක් ඉන්න මිතුරනේ මට මේ මට සිරි මේ සෙන්සිටිව් එක බුදුම්බි. ඔඩියෝ කන්ට්‍රෝලර්. යේයි. සෙන්සිටිව් එක පහළට තේත් ඇඩි. ටක්කඩ. මේක පොඩ්ඩක් ගන්න රයිට්. ඒක පොඩ්ඩක් මෙතන තව චුට්ටක් තියාගමු. ඕකේ. ඒ අඩෝ මදි. හරි ගයිස්. ඔව් දැක්කා මේ තියෙන්නේ. I do. But how do you see it? The camera in the corner. දැන් අපි යන්නේ මේ අඩෝ අපි මේ කොහොමද මේ ලැබ් එකෙන් එළියට පැනගන්න තමයි ගයිස් හදන්නේ. මට මේකේ පාර්ට් 2 එකක් ගේන්න නම් ආසාවක් නැහැ. මේ මම පොඩි රිවිව් එකක් වගේ කරන්න අපි පොඩ්ඩක් ගහලා බලමු පොඩ්ඩක් එලි මහනකට එනකම්. එල්ල කිරි. තව එකයි. Now where am I? The main operating theater.
The way out is on the මේ other ගෑනි side. දන්න දේවල් කොහොමද Try යන්නේ to මම avoid එළියට the infected. You're still weak. අඩේ මන් නැමිලා දැන් ඕනේ නේද ඔව් ඒ ගයිස් මුන්ට මේ තේරෙන්නේ නැති වෙන්න තමයි යන්න ඕන ඒ අම්බේ අඩෝ පේන්න මම කොහෙන්ද යන්නේ බලන තැන දකින්න තැන ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑ හැර ඉන්න මොකද මේ ගෝතියෝ ටික ඊමට මෙහෙන් යන්න බැරිද අපුලන්නේ අඩෝ බලු කපුට දානයක් දාලා දීලා වගේ මුන් නිකන් කන්නේ යන් All right. Now things are going to get tricky. ට්‍රිකි how? එහෙම කියන්න එපා You're ඔක්කොම going to දෙන්න have මං to go සටපට through the ගාලා storage hold. With the what? It's where they keep the infected they use for research. මුටා There's no other way around. මට සිරි සෙට් එකක් මැද්දෙන් යන්න යන්නේ මට තුවක්කුව දීපල්ලක සටපට ගාලා තියාගෙන යන්න Hold on. I can't open it. Use the doors behind you. We'll go through section B. ඕකේ But be careful. Why? What am I walking into? Imagine a morgue where everything moves at once. මට සිරි Fuck, great. අමෝ එන්ඩරන් එපා එන්න Use එපා the cameras to see me, right? Yes, Was anyone else watching? maybe. And then I guess I better hurry. You're going to have to find your way through. අයි මොකද්ද මං කරන්නේ මොකක්ද එල්ල This will එන්න have to do. හරි එන්න දෙන්නම් UV boom ඔළුවටම දුන්නම සොට් එක හරි වගේ නේද එල්ල මේ දුවන්න බෑ තාම මට අයියෝ අපේ මේක තනිකර ආතල් සීන් එක එකක් හරි පැන්නොත් මම බලන්නේ නැහැ දෙපැත්ත බලන්නේ මට දෙපැත්ත බලන්න ඕනෙම නෑ දුවමු මිතුර දුවමු කවුරුත් එන්න එල හරිද Not opening. I'm working on it. අයියෝ Someone must have locked it. Wait, let me try the emergency override. මොන හරි try කරපන් The ගේනි elevator is coming. හරි But the other doors are opening too. අඩෝ දොරවල් සේර බරෙන් දැන්නේ මොන වද්ද මචං ඒ අඩේ අම්මෝ Come on! මේ ඔක්කොටම ගහන්නද කියන්නේ ඔන්න අනේ ඊ මොකක්ද වුනේ අඩෝ වරෙන් දෙන්න අම්මට සිරි ඒ මුටත් ඉන්ටෙක් වෙලා වගේ සීන් එකක් නේ තියෙන්නේ වරෙන් දෙන අඩෝ මේ මචං මොකද්ද උනේ අඩෝ ඒ කියන්නේ මේ තනිකර මේ What just happened to me? The Baron shaped you into something new. බාරන් කියන්නේ අරුද බාරන් The elevator. Get in, quick. හරි ගියා අම්මෝ මේ මමනේ දීලා තියෙන ෂොට් එක ඊ කොහොමද ඒක අම්මට සිරි
ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන What the hell ඔච්චරම is this ශ්‍රාවය වෙන්න place? විදිහක් නෑ මචං. It's a research facility where the Baron conducts his experiments. And I was one of the test subjects. You were the main test subject. මේ ඒක වෙන්න ඇති මූ රිලීස් කරනවා කියලා කියන්න ඇත්තද? මොකද්ද වෙන්නේ කියලා බලන්න මූවත් එළියට දැම්මහම. What's going on? Someone doesn't want you to get away. කාටද කිව්වා මාව එළියට යන්න ඕනේ නැත්තේ? මට යන්න දීපල්ලා. පොඩනෝ දොර. I'm sorry. You're on your own now. You need to මට get සිරි. out any way you can. Shit! හරි පයින් දැන්න මේ කයිල්ල තම දැක්කේ නෑනේ අපි මූණ පෙන්නුවේ නෑනේ අඩෝ මුගේ මූණ පෙන්වන්නේ නෑ මම හිතන්නේ අර පොයින්ට් ඔෆ් view සීන් එකෙන් මම යන්නේ ගේම් එක කමක් නෑ හරි දැන් මට මොකද්ද කරන්න කියන්නේ ආම්මා මෙහෙමත් නැගිල්ලක් ඒ ටෝච් එක ගහගන්න ඉන්නේ Attention. Due to a security breach, lockdown protocols have been initiated. එල්ල ඒ මට යන්න දන්නේ නෑනේ කෝ එල්ල කීරි ඒ යෝ මම මොකද්ද කරන්න කියන්නේ මට මෙහෙට Due to a security breach, lockdown protocols have been initiated. ඒ මට එච්චර උඩ පයින්න පුළුවන්ද බෑනේ ඒකනේ දැන් පුළුවන්ද ඒත් දැන් මං හිතන්නේ පුළුවන් නේ එල්ල කියලා මේ මකවාගේ කොමරි ගයිස් එළියට යන්න යෝන වෙන මුකුත් ඕනේ නැහැ මට Due to a security breach, lockdown protocols have been initiated. හරි ඈ පයින්නද එල්ල හරි ගයිස් අපි ආවා එළියට ආවෙත් නැහැ තාම අයියෝ යකෝ මට යන්න දෙන්නෙම නැහනේ Attention. Due to a security breach, දුව එල්ල ඊළඟ පින්න අස්පාන පිට ඉස්සනවා මිම බලට කටි පිට වෙන්න කින්න අඩෝ පේන්නේ එලගිරි ජෝ ඩයින් ලයිට් the beast අම්මට දැන් තමයි තේරෙන්නේ the beast කියන්නේ මුගේ වටා ගෙතිච්ච කතාවක් ඔව් මුටත් පවර්ස් ඇවිල්ලා ඔක්කොටම දෙන්න යන්නේ ෂොට් එක මේ දැන් තමයි හරියට අපි ගේම් එකට එන්ටර් වුණේ ආ හරි අපි පැනගත්තද එළියට කොහමද කියලා ඔව් අපි පැනගෙන දැන් ලැබ් එකෙන් එළියට අවිල්ලා තියෙන්නේ බලහන් දැන් මෙච්චර ගේමක් ගහලා දැම්මුට නෑනේ පරයට ඇඩ්‍රිනලින් ඉන්නවත් මුකුත් මේක පොඩ්ඩක් කට් සීන් වැඩි සීන් එක අම්මේ ඇති යාන්තම් එළියකට ආවා අර ඩාර්ක් වයිබ් එකේ සොම්බිලා කියලා කියන්නේ අර ඒක ඒ ලෙවල් එක ඕකේ හරිද ඒක ප්‍රශ්නයක් නෑ ඒනට මේ එළියක මේ නිකන් හිතනවා මේ වගේ එන්වයරන්මන්ට් එක සොම්බි ෆයිට් එකක් කියලා කියන්නේ ඒක නිකන් බුදු අම්මෝ Last of Us වගේ තමා Hey, are you there? Do you copy? ඒ ගෑණි නෑ බං අම්මට සිරි I'm outside if that's what you mean. Tell me what you see. Trees, a trail, mountains. Where the hell am I? Castor Woods, a small town in the Western Alps. Are you මේක ලොකු shitting me, මැප් එකක් Europe? තියෙනවා වගේනේ ඩිස්කවර් කරගන්න Explain everything. But right now, you need to get to safety. The infected are everywhere. So where do I go? Downhill. Follow the trail. When you reach the edge of the forest, you'll see an old monastery. I'll meet you there. අනේ බලන්න තියෙන Who ආදරේ are you? Why are you helping me? ඔබට මේ පැහිච්ච එක වැඩක් නෑ කියන දේ කරපන් Hello? මගුල් අහන්න Great. හරි ගයිස් ඉතින් මම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේක පොඩ්ඩක් මොනවද තියෙන වැඩ කැලේ ටිකක් බලලා මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම් ඉතින් බලන්න අපි දැන් බලමු අපිට ඇවිදගෙන යන්න තියෙනවා අපිට තාම ස්කිල්ස් ගැන අනම්මන විස්තරයක් හරි මේ තියෙන්නේ අර සාමාන්‍ය දේ මම හරිද අම්මට මෙන්න ඉන්න කයිල් අඩෝ සුදු මාත්‍යා
හරි ඔයාලට වෙපන්ස් මේ විදිහට බලා ගන්න බෑක්පැක් එකක් තියෙනවා ඕන අයිටම් මේ පොඩ්ඩක් මේක මේ රෙසිඩන්ට් එවිල් උත් වගේ ක්‍රාෆ්ටින් සීන් එක තියෙන හරි ඕකේ වෙනසක් නෑ ඒකේ ස්කිල්ස් ටික තියෙනවා මේකේ ස්කිල්ස් මේ මාර අම්මා යඩෝ මේක මූවමන්ට් එක මරුවා බීස්ට් ස්කිල් එක මේ ඒක තමයි අපිට දැන් තියෙන්නේ ඕල්රයිට් හරි එතකොට මේ ගයිස් මේක අර ලොකු සීන් එකක් නෑ අපිට හරිද ඔයාලට යන්න ඕන ටික ඒ විදිහට පෙන්නන මැප් එකක් අම්මට මැප් එකක් නෑ යේයි මැප් එකක් නෑ ඔව් හරි මැප් එකක් නෑ ගයිස් මේක අර මේ පෙන්නන පොයින්ට් එකට යන්නයි තියෙන්නේ ඉතින් මට හිතෙනවා මම දැන් මෙතනින් ගේම් එක නැවතුත් හොඳයි කියලා මොකද මම වැඩි දිග්ගස්සන්නේ නැහැ ඔයාලගේ බෝරින් වෙන්න පුළුවන් නිසා ඔයාලට ඉතින් අනිවාර්යෙන් මේකට ගේම් ප්ලේ එකක් තව ඉස්සරහට ඕනද කියලා මට කමෙන්ට් කරන්න මම මේකත් එක්කම දාලා තියන්නම් එක එක චූටි මොනවාද මේකේ තියෙන විස්තර කියලා මම ඉස්සරහට ප්ලේ කරලා මොනාරි මේක ගැන අප්ඩේට් එකක් තියෙනවා මම අනිවාර්යෙන්ම දෙන්නම් ඉතින් ආයෙත් මේ වගේ රසබර ගේම් එකකින් හම්බෙනකම් ජය වේවා ෆලෝ කරන්න අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා යාළුවන්ට බලන්න ෂෙයාර් කරන්න ඕකේ සුබ දවසක්